ආයිබුවන් කියලා පිළිගන්නවා සියලු දෙනාම CTC එහෙම නැත්නම් සිලෝන් ටොබැකෝ කෝපරේෂන් සමාගමේ 2024 වර්ෂයට අදාළ ඇනුවල් රිපෝට් එක ළඟදී නිකුත් වෙලා තියෙනවා. ඒක ඇනලයිස් කරන්න තමයි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. කම්පැනි එකේ ඉන්කම් ස්ටේට්මන්ට් එක, බැලන්ස් ෂීට් එක සහ කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක කොහොමද පසුගිය වර්ෂයේ පර්ෆෝම් කරලා තියෙන්නේ කියලා මම මේ වීඩියෝ එකෙන් ඇනලයිස් කරනවා. ඒ වගේම ටෙක්නිකල් chart එක ඇසුරෙන් කොහොමද මේ ස්ටොක් එක පසුගිය කාලේ මූනේ කියලා ඇනලයිස් කරන්නත් වීඩියෝ එක අවසානයේ බලාපොරොත්තු වෙනවා. ඒක නිසා එක පොයින්ට් එකක්වත් මිස් කරගන්නේ නැතුව වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න. රයිට්, වැඩි කතා නැතුව අපි යන් අද වීඩියෝ එකට. කම්පැනි එකේ රිපෝට් එක ඇනලයිස් කරන්න කලින් මම මේ කම්පැනි එක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. ඇත්තටම කිව්වොත් CTC එක තමයි ශ්‍රී ලංකාවේ එකම නීත්‍යානුකූල සිගරට් නිෂ්පාදකයා වෙන්නේ. මෙම සමාගම ඇත්තටම කිව්වොත් බ්‍රිටිෂ් ඇමරිකන් ටොබැකෝ සමාගමට අනුබද්ධ ආයතනයක් ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නේ. බ්‍රිටිෂ් ඇමරිකන් ටොබැකෝ සමාගම ශ්‍රී ලංකාවේ ඉස්සල්ලාම ඔපරේෂන්ස් පටන් ගන්න 1906 වර්ෂයේ. CSE එකේ මේ සමාගම ලිස්ට් වෙලා තියෙන්නේ 1992 වර්ෂයේ කියලා තමයි මේගොල්ලොන්ගේ දත්තවල සටහන් වෙලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ සමාගම රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයනවා. මම එහෙම කියන්න ප්‍රධාන හේතුව තමයි මෙම සමාගම තමයි රජයේ ආදායමට වැඩිම දායකත්වයක් සපයන ටැක්ස් කන්ට්‍රිබියුටර් වෙන්නේ. ඔයගොල්ලෝ අහලත් ඇති සිගරට් එකක් නිෂ්පාදනය කරන්න ඉතා සුළු මුදලක් තමයි වැය වෙන්නේ. ඉතින් ඔක්කොම ටැක්ස් එක විදියට තමයි සිගරට් එකට වදින්නේ. තව කිව්වොත් අද වෙනකොට සේවකයින් 240කට අධික සංඛ්‍යාවක් මෙම සමාගමේ සේවය කරනවා. ඒ වගේම CSE එකේ CTC.10 කියන කම්පැනි කෝඩ් එක යටතේ තමයි මෙම සමාගම ලිස්ට් වෙලා තියෙන්නේ. ඒ වගේම GICS ක්ලාසිෆිකේෂන් එකේ ෆුඩ් බෙවරේජ් ඇන්ඩ් ටොබැකෝ කියන සෙක්ටර් එකට තමයි මේ කම්පැනි එක අයිති වෙන්නේ. කම්පැනි එකේ ඉන්කම් ස්ටේට්මන්ට් එක ගැන කතා කරොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ටර්න්ஓවර් එක බැලුවොත් එහෙම ටර්න්ஓවර් එක ආසන්න වශයෙන් රුපියල් බිලියන 200 සිට රුපියල් බිලියන 204 දක්වා 2024 වර්ෂයේ වැඩි කරගෙන තියෙනවා. ඒ වගේම රෙවෙනියු එක ගත්තොත් එහෙම රෙවෙනියු එකෙත් පේන සැලකිය යුතු වර්ධනයක් රුපියල් බිලියන 57.7 සිට රුපියල් බිලියන 62.5 දක්වා. ඊළඟට මෙන්න මෙතන බලන්න එක්ස්පෙන්සස් ටිකක් තියෙනවා. එම්ප්ලොයි බෙනිෆිට් එක්ස්පෙන්සස් 2023 වර්ෂයේ සටහන් වෙන්නේ රුපියල් බිලියන 2.6ක් ලෙස. ඒක 2024 වන විට 2.8 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ කම්පැනි එකේ එම්ප්ලොයිස්ලට salaries and wages වැඩි කරලා දීම. ඒ වගේම ගත්තොත් depreciation එකත් රුපියල් මිලියන 485 ඉඳලා රුපියල් මිලියන 664 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ගත්තොත් other operating expenses රුපියල් බිලියන 6.4 ඉඳලා රුපියල් බිලියන 7.7 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම කම්පැනි එකේ අද ඔපරේටිං ඉන්කම් ප්‍රමාණයත් 2024 වන විට රුපියල් මිලියන 93 සිට රුපියල් මිලියන 46.4 දක්වා 50%කටත් වැඩිය අඩු ප්‍රතිශතයකින් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ ෆැක්ටර්ස් කන්සිඩර් කරන්න ඕන ෆැක්ටර්ස් ඇයි මේ එක්ස්පෙන්සස් වැඩි වුණේ කියලා බලන්න ඕනේ. ඒ වගේම ගත්තොත් ඔපරේටිං ප්‍රොෆිට් එක කොහොම වුණත් වැඩි කරගෙන තියෙනවා කියලා අපිට පේන්න තියෙනවා. 2023 වර්ෂයේ රුපියල් බිලියන 44.5ක් විදිහට සටහන් වෙලා තියෙන්නේ. ඒක 2024 වන විට රුපියල් බිලියන 47.6 දක්වා වැඩි කරගෙන තියෙනවා. ෆයිනෑන්ස් ඉන්කම් එක ගත්තොත් එහෙම ෆයිනෑන්ස් ඉන්කම් එකෙත් සෑහෙන අඩුවීමක් පෙන්눔 කරලා තියෙනවා. රුපියල් බිලියන 1.6 සිට 1.3 දක්වා. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ මේගොල්ලොන්ගේ බැංක් ඩිපොසිට් වලින් එන ඉන්ටරෙස්ට් එකේ අඩුවීම. ෆයිනෑන්ස් කොස්ට් ගත්තොත් එහෙම ෆයිනෑන්ස් කොස්ට් එක නම් 2023ට සාපේක්ෂව 24 අඩු කරගෙන තියෙනවා. රුපියල් මිලියන 31.5 ඉඳලා රුපියල් මිලියන 18.8 දක්වා. කොහොම වුණත් ඕවරෝල් ඊයර් එකට අදාළ ප්‍රොෆිට් එක
CTC සමාගම වර්ධනය කරගන්න සමත් වෙලා තියෙනවා රුපියල් බිලියන 27.6 ඉඳලා රුපියල් බිලියන 29.6 දක්වා ආසන්න වශයෙන් රුපියල් බිලියන 2කින් පමණ වර්ධනයක් අත්පත් කරගන්න CTC සමාගම සමත් වෙලා තියෙනවා. ඒ වගේම ගත්තොත් එම EPS එකත් 2023 වර්ෂයේ සටහන් වෙලා තියෙන 147.64ක් විදිහට ඒක 2024 වන විට රුපියල් 158.24 දක්වා වැඩි කරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් මගේ මතයට අනුව මෙයාලට මීට වැඩිය රෙවෙනියු එකක් වාර්ෂිකව ජෙනරේට් කරන්න පුළුවන්. බට් ඒ දේ කරගන්න බැරි ප්‍රධාන හේතු විදිහට මම දකින්නේ නීත්‍යානුකූල සිගරට් සහ නීති විරෝධී සිගරට් අතර මිල පරතරයේ වැඩිවීම. ඒ වගේම ගත්තොත් නීති විරෝධී සිගරට් දිනෙන් දින වෙළඳපොලේ වර්ධනය වීම. ඒ වගේම සිගරට් සහ බීඩි අතර ලොකු ප්‍රයිස් කැප් එකක් තියෙනවා. ඒ වගේම ගත්තොත් නියාමනය නොකළ බීඩි වෙළඳපොලේ වැඩි වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් නිසා මෙයාලගේ රෙවෙනියු එක වැඩි වශයෙන් ඩ්‍රොප් වෙන්න මේ දේවල් බලපාලා තියෙනවා. ඒ වගේම අනිත් අතින් ගත්තොත් එම රජයටත් සැලකිය යුතු බදු ප්‍රමාණයක් මේක නිසා අඩු වෙනවා. මේ ගැන ඔයාලා මොනවද හිතන්නේ කියලා ඔයාලගේ අදහසත් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. කම්පැනි එකේ බැලන්ස් ෂීට් එකට ගියොත් ඕගොල්ලන්ට පේනවා ටෝටල් ඇසට්ස් වැඩි කරගෙන තියෙනවා රුපියල් බිලියන 42.9 ඉඳලා රුපියල් බිලියන 45.8 දක්වා. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ property plant and equipment කියන ෆිගර් එක බලන්න. ඒක වැඩි වෙලා තියෙනවා රුපියල් බිලියන 5.8 ඉඳලා රුපියල් බිලියන 6.4 දක්වා. ඒ කියන්නේ ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ කම්පැනි එකේ තියෙන building, factories සහ වෙනත් equipments වල වාර්ෂික තක්සේරු වටිනාකම වර්ධනය වීම. ඊට පස්සේ බැලුවම total equity figure එක බැලුවොත් ඕගොල්ලන්ට පේනවා total equity figure එක යම් තරමකින් අඩු වෙලා තියෙනවා. රුපියල් බිලියන 11.7 සිට රුපියල් බිලියන 11.1 දක්වා. ඒ වගේම ගත්තොත් මේගොල්ලොන්ගේ long term borrowings රුපියල් මිලියන 323 ඉඳලා රුපියල් මිලියන 292 දක්වා අඩු කරගෙන තියෙනවා. ඒ වගේම lease liabilities රුපියල් මිලියන 32 සිට රුපියල් මිලියන 20 දක්වා අඩු කරගෙන තියෙනවා. නමුත් trade and other payables මෙන්න මේ ෆිගර් එක බලන්න. මේ ෆිගර් එක බැලුවොත් ඕගොල්ලන්ට පේනවා රුපියල් බිලියන 19.2 සිට රුපියල් බිලියන 23.1 දක්වා වර්ධනය වෙලා තියෙනවා කියන එක. ඒ කියන්නේ සප්ලයර්ස්ට ගෙවන්න තියෙන ප්‍රමාණය සහ ගවර්න්මන්ට් ලෙවීස් වල වැඩිවීම තමයි මේකට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ. ටෝටල් ලයබිලිටි ෆිගර් එකත් ඕගොල්ලන්ට පේනවා. ඒක නිසා රුපියල් බිලියන 31.1 ඉඳලා රුපියල් බිලියන 34.6 දක්වා 2024 වර්ෂයේ වර්ධනය වෙලා තියෙන බවක්. අපි දැන් බලමු කම්පැනි එකේ කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක කොහොමද වෙන්නේ කියලා. කම්පැනි එකේ කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක බැලුවොත් ඔපරේටිං ඇක්ටිවිටීස් වලින් කෑෂ් ඉන්ෆ්ලෝ එකක් තමයි කම්පැනි එකට ඇවිල්ලා තියෙන්නේ රුපියල් බිලියන 31.4ක. නමුත් 2023 වර්ෂයට සාපේක්ෂව ඒක අඩු වගේක් තමයි ගන්නෙ. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ මේගොල්ලෝ ලොකු කෑෂ් ප්‍රමාණයක් ඉන්කම් ටැක්ස් පේ කරන්න යොදවලා තියෙනවා. ඒක කලින් වර්ෂයේ රුපියල් බිලියන 14.6ක් විදිහට සටහන් වෙලා තියෙන්නේ. මේ වසර වන විට රුපියල් බිලියන 19.6 දක්වා කෑෂ් එකෙන් එළියට ගිහිල්ලා තියෙනවා. ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස් වලින් ගත්තොත් එහෙම කෑෂ් අවුට්ෆ්ලෝ එකක් තියෙන රුපියල් බිලියන 1.2ක. ඒක පසුගිය වර්ෂයට සාපේක්ෂවත් ඉහළ ගයක් ගන්නවා. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ මේගොල්ලෝ property plant and equipment purchase කරන්න වැඩි ප්‍රමාණයක් කෑෂ් යොදවලා තියෙනවා. ෆයිනෑන්ස් ඇක්ටිවිටීස් වලින් ගත්තොත් ඒත් කෑෂ් අවුට්ෆ්ලෝ එකක් තමයි තියෙන්නේ. නමුත් ඒක කලින් වසරට සාපේක්ෂව අඩු වගයක් ගන්න. කලින් වසරේ රුපියල් බිලියන 36.2ක් පැවතියේ. මේ වසරේ රුපියල් බිලියන 27.1ක් තමයි කෑෂ් එළියට ගිහිලා තියෙන්නේ ෆයිනෑන්ස් ඇක්ටිවිටීස් සඳහා. කොහොම වුණත් ඕවරෝල් පීරියඩ් එකට අදාළව ගත්තොත් එහෙම කෑෂ් ඉන්ෆ්ලෝ එකක් තමයි CTC සමාගමේ තියෙන්නේ.
ඒක කලින් වසරට සාපේක්ෂව ගත්තොත් ඒත් වර්ධනයක් පෙන්වුම් කරනවා. 2023 වර්ෂයේ රුපියල් බිලියන 24.5ක් විදිහට කෑෂ් ඉන්ෆ්ලෝ එකක් තිබ්බේ. ඒක 2024 වන විට රුපියල් බිලියන 27.5 දක්වා වර්ධනය කරගෙන තියෙනවා. කම්පැනි එකේ ෆයිනෑන්ෂල් රේෂියෝස් කතා කරොත් එහෙම මාකට් ප්‍රයිස් එක මේ වෙලාවේ ට්‍රේඩ් වෙන්නේ රුපියල් 1353.25කට. ඒ වගේම කම්පැනි එකේ ටර්න්ಓවර් එක ගත්තොත් එහෙම 2023 වර්ෂයේ සටහන් වෙන්නේ ආසන්න වශයෙන් රුපියල් මිලියන ලක්ෂ 2ක් වශයෙන්. ඒක 2024 වෙනි විට රුපියල් මිලියන 2,04,000 දක්වා ආසන්න වශයෙන් වැඩි කරගෙන තියෙනවා. ඒ වගේම රෙවෙනියු එක ගත්තොත් එහෙම රුපියල් මිලියන 57,721 සිට රුපියල් මිලියන 60,529 දක්වා 2024 වර්ෂයේ වර්ධනය කරගෙන තියෙනවා. ඒ වගේම EPS එක ගත්තොත් එහෙම 2023 වර්ෂයේ රුපියල් 147.64ක් විදිහට සටහන් වෙන්නේ. ඒක 2024 වන විට රුපියල් 158.24 දක්වා වර්ධනය කරගෙන තියෙනවා. ඔගොල්ලෝ දන්නවා CTC කියන්නේ අවුරුද්ද පුරාම වගේ ඩිවිඩන්ඩ් දෙන සමාගමක්. සෑම කාලතුවකම වගේ ඩිවිඩන්ඩ් දෙන සමාගමක් තමයි CTC කියන්නේ. ඉතින් මේ වසරෙත් රුපියල් 158.24ක ඩිවිඩන්ඩ් එකක් මේගොල්ලෝ දීලා තියෙනවා. කලින් වසරේ බැලුවොත් මේක රුපියල් 147.64ක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ අතින් බැලුවොත් එම ඩිවිඩන්ඩ් එකෙත් පොඩි වර්ධනයක් අපිට බලා ගන්න පුළුවන්. ඩිවිඩන්ඩ් පේඅවුට් රේෂියෝ එක සටහන් වෙන්නේ 100%ක් වශයෙන්. මොකද මුළු EPS එකම වගේ ඩිවිඩන්ඩ් එකක් විදිහට ෂෙයා හෝල්ඩර්ස්ලට ගෙවලා තියෙනවා. net asset value එක ගත්තොත් එහෙම 2023 වර්ෂයේ සටහන් වෙන්නේ 62.80ක් විදිහට. ඒකේ පොඩි අඩුවීමක් පෙන්වුම් කරලා තියෙනවා 2024 වර්ෂයේ රුපියල් 59.45 දක්වා. ඕගොල්ලන්ට පේනවා net asset value එක සහ market price එක අතර gap එක. මොකද මේ වගේ stocks නිතර දෙවේලේ dividend pay කරන stock නිසා මේ වගේ higher price එකකට trade වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම net asset value එකට සාපේක්ෂව. කම්පැනි එකේ current PE එක ගත්තොත් එහෙම 8.55ක් ලෙස තමයි සටහන් වෙන්නේ. ඒක මාකට් PE එක ගත්තොත් එහෙම මාකට් PE එක ආසන්නයේ පවතිනවා කියලා අපිට කියන්න පුළුවන්. මාකට් PE එක 8.34ක් විදිහට සටහන් වෙන්නේ. ඒ වගේම ෆුඩ් බෙවරේජ් and ටොබැකෝ කියන සෙක්ටර් එකේ PE එක ගත්තොත් එහෙම 7.47ක් ලෙස සටහන් වෙන්නේ. කරන්ට් PE එක ගත්තොත් එහෙම සෙක්ටර් PE එකට වැඩිය උඩාගේ එක තමයි මේ වෙලාවේ පවතින්නේ. කම්පැනි එකේ ටෙක්නිකල් පැත්ත බැලුවොත් එහෙම මම යනවා මේකේ මුලින්ම වීක්ලි chart එකට. වීක්ලි chart එක බලුවොත් ඔයගොල්ලන්ට පේනවා මම මෙතන නිල් පාටින් ට්‍රෙන්ඩ් ලයින් එකක් අරගෙන තියෙනවා. ඒක මල්ටි වීක් ට්‍රෙන්ඩ් ලයින් එකක්. මොකද මේ ස්ටොක් එක ස්ටොක් ප්‍රයිස් එක කීප වතාවක් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක ටෙස්ට් කරලා තියෙනවා කියලා. ඒ නිසා තමයි මම මේ මල්ටි වීක් ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳගත්තේ. ඒ සාපේක්ෂව මම මෙතන ඉන්වැලිඩ් ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගෙන තියෙනවා. මොකද මම මේක ඉන්වැලිඩ් කියන හේතුව ට්‍රෙන්ඩ් ලයින් එකක් අදිනවා නම් අඩුම පොයින්ට්ස් 3ක් ටච් වෙන විදිහට අදින්න ඕන. මෙතන හැබැයි මම පොයින්ට්ස් දෙකක් යා වෙන විදිහට තමයි මේ ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳගෙන තියෙන්නේ. මට මේකෙන් පෙන්වන්න ඕනේ උනේ මම හිතනවා මෙතන ප්‍රයිස් channel එකක් මේ විදිහට ප්‍රයිස් channel එක මේ ස්ටොක් එක මූව් වෙන්න ඉඩ තියෙනවා කියලා. මම ඒකයි මේ ඉන්වැලිඩ් ට්‍රෙන්ඩ් ලයින් එකක් මෙතන ඇඳගත්තේ. දැනට ස්ටොක් එක ගත්තොත් එහෙම 200 period simple moving average එක සහ 50 period simple moving average එකට උඩින් තමයි ක්ලෝස් කරලා තියෙන්නේ. පැහැදිලිවම ස්ටොක් එක trending upwards. මම මෙතන part tool එක ඇඳගෙන පොඩ්ඩක් මේක තව පැහැදිලි කරලා පෙන්නන්න. මෙතන low එකක් හැදුවා. ඊට පස්සේ high එකක් හැදුවා. higher low එකක් හැදුවා. higher high එකක් හැදුවා. higher low එකක් හැදුවා. higher high එකක් හැදුවා. higher low එකක් හැදුවා. higher high එකක් හැදුවා. දැන් අපි බලන්න ඕනේ මෙන්න මේ point එක ආය higher low එකක්ද මේ හැදෙන්නේ කියලා. මෙතන ඒක නිසා අපි ඉදිරි දවස්වල මෙතන තියෙන candlestick formation එක හරියට බලලා මේ low එක confirm කරගන්න තමයි ඕනේ. පැහැදිලිවම දැන්ට weekly chart එක බලුවොත් එimhe ඔයගොල්ලන්ට අනාවරණය කරගන්න පුළුවන් මේ stock එක upward movement එක තියෙන්නේ කියලා. right ඊළඟට මම මේක daily chart එකට එනවා. daily chart එක බැලුවම ඔයගොල්ලන්ට පේනවා
ප්‍රයිස් එක පහළට එන සෑම අවස්ථාවකම මෙන්න මේ කියන 200 period simple moving average එකට respect කරනවා කියලා. මේ බලන්න මෙතනත් පල්ලෙහාට ඇවිල්ලා 200න් bounce එකක් අරගෙන තියෙනවා. මේ හරියත් එහෙමයි. මේ range එකෙත් ඒ විදිහටම 200න් bounce එකක් කරන් තියෙනවා. නමුත් 50 period moving average එකට පහළින් තමයි price එක close වෙලා තියෙන්නේ. මම මෙතන කොළ පාටින් ඇඳගෙන තියෙනවා. මම මේක zoom කරලා පෙන්නන්නම්. ඒ ඇඳගෙන තියෙන්නේ 20 period EMA එක. මම ඒක ඇඳගන්න හේතු වුණේ short term කොහොමද මේ stock එක trade වෙන්නේ කියලා බලන්න. 20 period EMA එකට උඩින් තමයි දැන්ට price එක close වෙලා තියෙන්නේ. දැන් අපි මේ point එක හරියට අධ්‍යයනය කරලා බලන්න ඕනේ මේ 20න් පහළට stock එක කඩන් එනවද කියලා. එහෙම වුණොත් 200න් bounce එකක් ගන්නවද කියලා watch එකේ ඉන්න ඕනේ. ඒ වගේම මෙතන support box එකක් ඇඳගෙන තියෙනවා. මේ box එක ඇතුලේ price එක ගොඩක් සැරයක් test වෙලා තියෙනවා. ඉතින් මට හිතෙනවා මේ box එකේ ඇතුලේ බොහෝ දුරට price එක උඩ පැත්තට මේ විදිහට bounce වෙන්න ඉඩ තියෙනවා කියලා. මේ විදිහට ප්‍රධානම දේ තමයි අපි බලන්න ඕන මේ price එක 20 period EMA එකට උඩින් close වෙනවද කියන එක සහ ඊට පස්සේ මේ 50 period simple moving average එකටත් උඩින් price එක close වෙනවද කියලා. එහෙම වුණොත් පැහැදිලිවම මේ channel එකේ උඩ පැත්තට price එක move වෙන්න අවස්ථාවක් තියෙනවා. අවසාන වශයෙන් කිව්වොත් CTC සමාගම පහුගිය වසරට සාපේක්ෂව හොඳ performance එකක් මේ වසරේ පෙන්නලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒක මම මෙයාලගේ reports වලිනුත් ඔයාලට පෙන්නුවා. ඒ වගේම ටෙක්නිකලි බැලුවොත් අප් ට්‍රෙන්ඩ් එක තියෙනවා කියලා මම ඔයාලට chart එකෙන් පෙන්නුවා. ඉතින් CSC එකේ තියෙන හොඳ කම්පැනි එකක් තමයි CTC කම්පැනි එක. ඒ වගේම සෑම කාලතුවකම ඩිවිඩන්ඩ් දෙන සමාගමක් තමයි CTC කියන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කිසිම buy sell recommendation එකක් දෙන්නේ නැහැ. ඔයාලම ඇනලයිස් කරලා හොඳ chance එකක් අහුනොත් entry එකක් ගන්න. අදට මම මේ වීඩියෝ එක සමුගන්නවා. ආයෙමත් කම්පැනි review එකක් ළඟදීම ඔයාලට අරන් එන්නම්. වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මම වසන්තු ජයශාන්.